අයිබෝවන් ප්‍රියා කිචන් YouTube channel එකට ඕගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම බොහොම රසවත් වඩේ එකක් හදනවා. මේක මං හදන්නේ මුං පැල කරපු ඒවෙන්. පැල කරපු මුං ඇට වලින් හදන රස වඩේ එකක් තමයි මම මේ හදන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපේ පොඩ්ඩු හරි අකමැති මුං ඇට කන්න. ඉතින් මුං ඇට කන්න තම්බලා හරි උයලා හරි කොහොම හැදුවත් හරි අකමැති මුං ඇට කන්න. ඉතින් එහෙම පොඩ්ඩන්ට නම් මේක හදලා දුන්නොත් බොහොම ආසාවෙන් අපිටත් ඉතුරු නොකර කයි. ඒ තරම් මේක රසයි. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ රසවත්ම රස මුං පැල වලින් හදන වඩේ එක කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ පැල කරපු මුං ඇට. මුං ඇට පැල කරගන්න නම් හුඟක් දෙනා දන්නවා. නොදන්න කෙනෙකුට දැනගන්නත් එක්ක මම කියන්නම්. මේක රැට මුං ඇට ටික පොඟන්න දාලා උදේට ඇට ටිකේ දිය ටික බේරලා භාජනයකින්ම තියලා පියනකින් වහලා වගේ තිබ්බොත් මේක හවස් වෙනකොට පැලවෙන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් අපි අද පොඟන්න දාලා හෙට උදේට මේක දිය බේරුවොත් හෙට රෑ වෙනකොට වගේ පැලවෙන්න ගන්නවා. අනිද්දාට වගේ ඔයාට මේක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. ඉතින් එහෙම අරගෙන තමයි අපි හදන්නේ. ඉතින් මේ වගේ ගත්ත මුං ඇට ටික හොඳට වංගෙඩියක මෙන්න මේ වගේ හොඳට අඹරලා ගන්න ඕනේ. ඒ කියන්නේ බ්ලෙන්ඩර් එකේ අඹරුවොත් මේකේ කෑලි ගතිය එන්නේ නැහැ. මම නම් මේක වංගෙඩියක කොටලා තමයි ගන්නෙ. ඉතින් ඔයාලටත් හුඟක් හොඳයි වංගෙඩියක කොටලා වගේ ගන්නවා නම්. එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එක පොඩ්ඩක් නවත්ත කොටලා ගන්නත් පුළුවන්. නැත්නම් ගලක අඹරලා ගන්නත් පුළුවන්. කොහොම හරි මෙන්න මේ වගේ කෑලි හිටින විදිහට හදලා ගත්තොත් තමයි මේ වඩේ එක ගොඩක් රස පේස්ට් එකක් වෙන්න හොඳටම අඹරනවට වැඩිය කෑලි වගේ හිටියොත් මේ වඩේ එක ගොඩක් රසයි. ඉතින් දැන් අපි මේක හදමු. මේකට අඹරලා ගත්ත එහෙම නැත්නම් කොටලා ගත්ත මුං ඇට ටිකට අපි මේකට එකතු කරන්නේ පාන් පිටි. මම මේ එකතු කරන්නේ. ඔයාලට පුළුවන් පාන් පිටි නැත්නම් පාන් පිටි වෙනකොට ඉන්දියාප්ප පිටි සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ ඉන්දියාප්ප පිටි තියෙනවනේ. ඉන්දියාප්ප පිටි ටිකක් එකතු කරලා මම මේ අරන් තියෙන ලොකු බීලුණු ගෙඩියක් ඊළඟට අම්මිරිස් ටිකක් සහ කරපිංච ටිකක් මම හීනියට ලියලා අරන් තියෙන්නේ. බීලුණු ගෙඩියක් විතර දානවා. මේ තියෙන ඉදිච්ච අම්මිරිස් කරල් දෙකක් හීනියට ලියලා. කරපිංචයි අම්මිරිසුයි බීලුණුයි දැම්මා. දැන් මම ඊළඟට ලුණු කුඩු ටිකක් දැම්මා. ඊළඟට මම මේකට ඊස්ට් තේ හැඳි භාගයක් විතර දානවා. බොහොම පොඩ්ඩක් දාන්න ඊස්ට් තේ හැඳි භාගයක් විතර. මොකද අපි මේකට පිටි එකතු කරපු හින්දා මේක පොඩ්ඩක් පිපිලා ගත්තොත් තමයි වඩේ එක ලස්සනට වගේම රසට තියෙන්නේ. ඉතින් ඒ හින්දා මම මේකට ඊස්ට් චුට්ටක් එකතු කරා. මේක හොඳට අනන්න ඕනි. මතක තියාගන්න ඕනි එකම දෙයක් තමයි මේකට අපි වතුර එකතු කරන්නේ නැහැ. අපි මුං ඇට ටික තලලා හරි නැත්නම් බ්ලෙන්ඩර් කරලා හරි කොටලා හරි මොන හරි ක්‍රමයකින් මුං ඇට ටික අඹරලා ගන්නවනේ. අන්න ඒක අඹරලා ගන්න පාවිච්චි කරන ඒ තෙත ගතිය විතරමයි අපි මේකට එකතු කරන්නේ. ඒ නිසායි මං කිව්වේ මේක පුළුවන් තරම් අර මුං ඇට ටික තෙත අඩුවෙන්ම පාවිච්චි කරොත් අපිට මේකට එකතු කරන පිටි ප්‍රමාණය බොහොම පොඩ්ඩයි එකතු කරන්න වෙන්නේ. එතකොට වැඩි ප්‍රමාණයක් මුං ඇට වලින්ම හදන්න පුළුවන්. එතකොට අර මුං ඇට පැලවෙන්න දාලා එන තෙත ගතිය විතරයි. නැතුව වතුර එකතු කර අපි අඹරන්නේ නැහෙනි. මේක වංගෙඩියක දාලා උනත් කොටලා ගන්නේ. ඒකට වතුර එකතු කරලා නෙමෙයි කොටන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න පුළුවන් තරම් දිය අඩුවෙන් පාවිච්චි කරොත් අපිට එකතු කරන පාන් පිටි හෝ හාල් පිටි හෝ එකතු කරන ප්‍රමාණය අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ මුං ඇට ටිකේ තියෙන තෙත ගතියට විතරයි පාන් පිටි එකතු කරලා අපි මේ පිටි මිශ්‍රණේ හොඳට බෝලයක් වගේ හදා ගන්නකන් තමයි අපි පිටි එකතු කරලා අනන්නේ. අනලා මේක වහලා තියන්න ඕනේ විනාඩි 45ක් විතර යනකොට මේක හොඳට පිපෙනවා. මේ දැන් මම ඔයාලට පෙන්නන්නේ හොඳට පිපිච්ච පිටි එක. මේක හොඳට පිපිලා තියෙන මේ බලන්නකො. මේ වගේ ඔයාට ඇඟිලි තුඩු වලින් ඈඩ් කරනකොට හොඳට පිපිලා තියෙන ගතිය පේන්න තියෙනවා. දැන් අපිට පුළුවන් මේක මේ වෙලාවේ වඩේ එක හදන්න පටන් ගන්න. දැන් ඔයාලට මම තව අලුත් දෙයක් කියන්නම්. මේ පිටි එක දැන් අපිට අතින් අල්ලන්න බෑ. කෙලින්ම අල්ලනකොට ඇලෙනවා. මොකද මේක අපි පිපෙන්න දාලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ඊස්ට් දාලා පාන් පිටි පොඩ්ඩකුත් දැම්මා. ඔයගොල්ලෝ දන්නවා උඳු වඩේ එකක් හදනවා නම් සාමාන්‍යයෙන් උඳු වඩේ උඳු වලින් හැදුවත් අපි අතේ පොඩ්ඩක් තෙත ගතිය ඇතුව තමයි මේ වඩේ එක හදන්න. තෙත පිටින් පොඩ්ඩක් තෙත ගතිය අල්ලුවාම තමයි මේ පිටි එක ගන්නට අපිට ගන්න පුළුවන් වෙන්නේ.
එහෙම අරගෙන තමයි මේක තෙලේ බැද ගන්න ඕනි. හැම වෙලේම අත තෙමාගෙන ඒ තෙත වතුර පිටින් පිටියක අල්ලලා බෝලේ ලස්සනට හදාගන්න. මං කියන්න හැදුවේ ඔයාට මේ වෙලාවේ කෙලින්ම මේ විදිහට වඩේ ටික බැද ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට තව දෙයක් කරන්න පුළුවන්. අපේ පොඩ්ඩන්ට විශේෂයෙන් හදන කෑමක් මේක වුණොත් ඔයා මේකට කරන්න පුළුවන්. තව ඔයාට මේකට එළවලු ಜಾති ටිකක් එකතු කරගන්න පුළුවන්. හීනියට ලියාගත්ත කැරට් ටිකක්, ඒ වගේම පොඩි ගෝවා කෑල්ලක්, එහෙම නැත්නම් කංකොන් ටිකක් එහෙම එකතු කරලා මේ වඩේ එකේ රස වගේම ගුණත් වැඩි කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ බත් කන්න අකමැති දරුවෙකුට වුණත් මේ වගේ වැන් 3-4ක් කාලා හරි බඩ පුරව ගත්තයි කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ. මොකද මේක රසට වගේම අපි ගුණටත් හදලා තියෙන හින්දා. එතකොට ඔයාගේ කැමැත්ත අනුව අර පිටියක හොඳට පිපුණට පස්සේ ඔයා කැමති එළවලු ටිකක් දාලා තව ටිකක් ඒක පොඩ්ඩක් අනලා කෙලින්ම ඒ වෙලාවෙම බදින්න පටන් ගන්නත් පුළුවන්. ඒකයි මං කිව්වේ අර පුළුවන් තරම් දිය අඩුවෙන් පාවිච්චි කරලා ගත්තොත් අපි එකතු කරන පිටි ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ වාට පුළුවන් අවසානයේ පිටි ටික පිපුණට පස්සේ ඔයා කැමති එළවලුවක් එකතු කරලා මේක ගුණ වැඩි කරගෙන කෑමට ගන්නත්. මම කංකුම් වලින් වඩේ හදන වීඩියෝ එකකුත් තියෙනවා. මම මේ වීඩියෝ එකේ ලින්ක් එකත් මේකේ අවසානයේ ඔයගොල්ලන්ට දාන්නම්. ඒකත් බලන්න. ඒකෙදිත් ඔයගොල්ලන්ට අලුත් අදහසක් ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ඇත්තට බලන්න කඩේකින් ගෙනහලා කන වඩේයකට වැඩිය මේක කොච්චර රසද ඒ වගේම ගුණද කියලා ඔයගොල්ලන්ටම හැදුවහම තේරෙයි. ඉතින් මුංගට කන්න අකමැති දරුවන්ට විශේෂයෙන් මෙහෙම හදලා දුන්නාම අනිවාර්යෙන් ඒගොල්ලෝ මේක නම් ඉල්ල කයි. ඉතින් අපි දැන් උඳු වඩේක වගේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හැමෝම දන්න උඳු වඩේක වගේ හැඩයට අපි වඩේ බැද්දා. මේ තියෙන්නේ තවත් ක්‍රමයක්. ඉතින් අපේ ගෙදරත් ඉන්නවා ඒ වගේ විවිධ හැඩවලට වඩේ කන්න කැමති උදවිය. ඉතින් මේ තවත් කෙනෙක්ගේ කැමැත්තකට මම මේ විදිහට හදන්නේ. බෝලේ වගේ හැඩයටත් වඩේ බදිනවා. එතකොට ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව ඔයාට කරගන්න පුළුවන්. සාමාන්‍ය වඩේ එකක් බදින විදිහට පැතලියට වගේ හදාගන්න පුළුවන්. උඳු වඩේ එකක් වගේ බදින විදිහට මේ වගේ හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් රවුමට ගුලිය වගේ හිටින්න හදාගන්නත් පුළුවන්. ඉතින් අපේ ගෙදර ඉන්න අයගේ රුචි අරුචිකම් අනුවත් ඉතින් මට හදන්න වුණා. ඉතින් මම පෙන්නුවේ මේ විදිහට. ඉතින් මේ බලන්න මම මේ හදාගෙන යන වඩේ ටික ඇත්තටම හරිම ලස්සනයි. ඒ වගේම මේක දැක්කම කන්නත් හරි ප්‍රියයි. ඒ වගේම මේක ගොඩක්ම රසයි. ඉතින් ඒ නිසා හදලා බලන්න කියලා ඕගොල්ලන්ට යෝජනා කරනවා. ඉතින් ඒ හින්දා ඕගොල්ලන්ට මම හිතනවා හොඳ අලුත් දෙයක් අදහසක් එන්නේ නැති මේකෙන්. ඉතින් ඕගොල්ලන්ට මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මේකෙන් ඔයාලට ඉගෙන ගන්න දෙයක් තිබුණා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් මතක් කරන්න. ඒ වගේම මේ දැනුම තවත් යාළුවෙක් එක්ක බෙදා ගන්න, තවත් කෙනෙකුට ෂෙයා කරන්න කියලාත් මතක් කරන ගමන් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.